මවන්නා වූ අල්ලාහගේ නාමයෙන් විශ්වයේ මහා තරු පද්ධතිවල සිට සෛලයක ඇති ඉතා කුඩා රාස දක්වා මැවුම්කරුගේ ශ්‍රේෂ්ඨත්වය ලිවෙනු. සැබවින්ම අප මිනිසා ඔහුගේ මවගේ සහ පියාගේ මිශ්‍ර වූ ශුක්‍රාණු බිඳුවකින් නිර්මාණය කළෙමු. ඔහුව පරීක්ෂා කිරීම පිණිස අප ඔහුට ඇසීමට හා පෙනීමට හැකි ශක්තිය ලබා දුන්නෙමු. මෙසේ දෙවිදානන් අල් කුර්ආනයේ අල් ඉන්සාන් නම් පරිච්ඡේදයේ දෙවෙනි වැකයෙන් අපිට පැහැදිලි කරන. පසුව අප එම ශුක්‍රාණු බිඳුව ලේ කැටියක් බවට පත් කළෙමු. සූරා අල් මුමිනූන් නම් පරිච්ඡේදයේ 14 වෙනි වැකයෙන් මෙය පැහැදිලි කරනවා. පසුව එම ලේ කැටිය මස් වැදැල්ලක් බවට පත් කළෙමු. පසුව එම මස් වැදැල්ලේ අස්ථි ඇටසැකි නිර්මාණය කර එම මස් වලින් වැසුවෙමු. පසුව අප ඔහුව වෙනත් මැවීමක් ලෙස පණ ලබා දී මතු කළෙමු. මැවුම්කරුවන් අතරින් අති ශ්‍රේෂ්ඨ වූ අල්ලාහ් අති උතුම්ය.